ශරීරයේ ඉන්සියුලින් තත්ත්වය අවම වීම නිසා තමයි මේ දියවැඩියාව ඇති වෙන්නේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඉන්සියුලින් නැවත උත්පාදනය කරන්නද ඖෂධ දෙන්නේ. ඉන්සුලින් නිෂ්පාදනය කරන ඉන්ද්‍රිය සම්බන්ධයෙන් තමයි අපි හැම වෙලෙම ප්‍රතිකාර කරන්නේ. හැම වෙලෙම ඉලක්ක කරගන්නවා රෝගියාගේ අග්න්‍යාශගත රෝග සම්බන්ධයෙන්. දැන් රෝගියාගේ ආහාර දිරවන්නේ නැහැ කියන්නේ අග්න්‍යාශයෙන් නිපදවන අග්න්‍යාසික යුෂ පැන්ක්‍රියස් ජූස් කියනවා. අග්න්‍යාසික යුෂ නිෂ්පාදනය කිරීමේ විෂමතාවයක් ඇති වෙනවා. ඉන්සුලින් නිෂ්පාදනය කිරීමේ විෂමතාවයක් ඇති වෙලා ඊට පස්සේ අග්න්‍යාසික යුෂ නිෂ්පාදනය කිරීමේ විෂමතාවයකුත් ඇති වෙනවා. ඒතර අපි හැම වෙලෙම ඉලක්ක කරනවා මේ අග්න්‍යාසයෙන් අග්න්‍යාසික යුෂ නිපදවීමේ ක්‍රියාවලිය සාර්ථක කරගන්න. ඒක සාර්ථක වීම තුලින් ඉන්සුලින් ඒ කියන්නේ අග්න්‍යාසය වැඩ කරන්න දුර පටන් ගන්නවා. ඉන්සුලින් නිෂ්පාදනය වෙනවා. ඒතර ඒක හැම වෙලෙම ශරීරයේ තියෙන අතිරික්ත සීනි පාලනය කරන්න දහනය කරන්න ප්‍රයෝජනවත් වෙනවා. මෙතනදී රෝගියා ආහාර වලින් පාලනය විය යුතුයි. මොකද අපි ශරීරාභ්‍යන්තරයෙන් ප්‍රතිකාර කරන ගමන්ම ආහාර පාලනය කිරීම තුළින් තවත් මේ රෝගය ඊටාම සාර්ථකව වේගයෙන් සුවපත් කිරීමේ හැකියාව තියෙනවා.